Hello friends, අද අපි ආවේ පතේපුර සික්‍රි. මහා අක්බර් අධිරජු ජෝධා බිසවස් සමග ජීවත් වූ තැන. Okay guys, can you මහා අක්බර් රජු තමන්ගේ මාලිගාව පතේපුර සික්‍රි වෙත අරගෙන එනවා අග්‍රා වලින් බටහිර පැත්තට වෙන්න කිලෝමීටර් 36ක් විතර එහාට. මේ මාලිගා සංකීර්ණය අක්කර 2000ක ප්‍රදේශයක පැතිරලා තියෙනවා. 16 වෙනි සියවසේ බිහිවෙච්ච මොගල් අගනගර අතර ඉතාම හොඳින් සැලසුම් කරලා හදපු අගනගරයක් මේක. මේ ඔබ දකින්නේ පංචමහල් ගොඩනැගිල්ල. රාජකීය පවුලේ විවේකයේ ගත කරන ස්ථානය තමයි ඒක. අක්බර් අධිරජු තම විශේෂ ආරාධිතයන් පෞද්ගලිකව හම්බ වූ ගොඩනැගිල්ල තමයි මේ තියෙන්නේ. the balcony? This is for Islamic architecture. But those days, and that balcony they used to be standing only for a eunuch. You know eunuch? Number of six because she was not woman, she was not man. So just like a guards. They used to be standing over there. මේ ඔබ දකින්නේ බිසෝවරුන්ගේ මාලිගා සංකීර්ණය. ජෝධා බිසව ඇතුළු තවත් බිසෝවරු දෙදෙනෙකුගේ මාලිගා මෙම ස්ථානයේ ඔබට දකින්න පුළුවන්. අක්බර් රජුට බිසෝවරු 36ක් විතර ඉඳලා තියෙනවා. මේ තියෙන්නේ ජෝධා බිසවගේ මාලිගාව. පතේපුර සික්‍රි සංකීර්ණය අපි මෙතෙක් වෙලා බලපු කොටස තමයි සික්‍රි. මෙම සංකීර්ණයේ ආගමික කටයුතු සඳහා විශේෂයෙන්ම වෙන් කරලා තියෙන හදපු කොටස තමයි පතේපුර කියන්නේ. මේ තියෙන්නේ කොටස. විශේෂ කරුණ අක්බර් අධිරජු වසර 14ක් පමණයි මේ සිට පාලනය අරගෙන ගියේ. මේ ප්‍රදේශයේ ජලය අඩු නිසා නැවතත් රාජධානිය අග්‍රවලටම අරගෙන ගියා. For the small gates. The gate only used for a king family, used to the Akbar. Akbar came of this gate every Friday. They're going to over there. You can see the mosque. Akbar used to pray there. Before Akbar pray over there 5 times today, every day and every Friday. 5 times to pray there. And this mosque is the direction copy of Mecca. You see the big gate. That's called Buland Darwaza. Buland is big. Darwaza is a gate. Highest gate in Asia, biggest arch in the world. And this gate only for entrance, the public just for the local people. And beautiful white building. ඉතිහාස කතාව අනුව අක්බර් රජුට ජෝධා බිසවගෙන් දරුවෙකු ලැබිලා තියෙන්නේ ඉස්ලාම් පූජකයෙකු විසින් කරපු ආශිර්වාදකින් පසු. ඒ පූජකයා වෙනුවෙන් තමයි මේ සුදු පාට පල්ලිය සකස් කරලා තියෙන්නේ. ඔහු මිය ගියාම ඔහුගේ දේහය එහි තැන්පත් කරලා තියෙනවා. උදේවරුවේදී පතේපුර සික්‍රි බලලා අවසන් වුණා. දැන් ලන්ච් වෙලාව අපි හවසට යනවා චෝකිදානි. රාජස්ථාන සංස්කෘතිය නැටුම් ගැයුම් වැයුම් ආහාර පාන ගෘහ නිර්මාණ ශිල්පය වගේ දේවල් එක තැනකදීම අත්දැකීම් ගන්න පුළුවන් තැනක් තමයි චෝකිදානි. අපි ඊළඟ වීඩියෝ එකෙන් චෝකිදානි බලමු. අපේ වීඩියෝ බලන්න channel එක subscribe කරන්න, like කරන්න, ඔබගේ අදහස් comment කරන්න.